ඊමක් කියලා හිතුවේ. මේක දාගත්තා. You cook the potatoes. කෑම ගැන කියනවා නම් General rule though is hello guys. මුලින් නම් මම වීඩියෝ කරා. මම ඇවිල්ලා ඉන්නේ චයිනා වලට. ආපු දවස් ඉඳන් වහිනවා. ඊයේ තමයි කියන්නේ දිනේ කියන්න බෑ හරියට දන්නේ නැහැ නේ. ඊයේ අපි පිටත් වුණේ කවදාද අයියා? ඊයේ දිනේ 22 නේ. ඔව්. මැයි 22 අපි මම මුලින් නම් වීඩියෝ කරා GoPro එකේ. හැබැයි වීඩියෝස් ටික නැති වුණා. GoPro එකේ පොඩි අවුලක් ඇවිල්ලා චිප් එකේ. ආවා මේක තමයි අපේ මං නගින්න යන වෝල් එක. මේකේ තියෙන එක එක ග්‍රේඩ්ස්. ඒ කියන්නේ අමාරුම තැන ඉඳන් ලොකුම තැනට යනකම් නේ. රයිට් මේක මීටර් 50ක්. උසයි. බලමු කොහොමද කියලා. දැන් අපි යනවා ගියර් අප් කරගන්න. අපි දාගමු ගියර් අප් කරගෙන ආනස් දාගෙන මුල ඇස්තේ. පළවෙනි පාරට ජීවිතේ රොක් ක්ලයිම්බින් කරන්න යන්නේ. බලමු කොහොමද කියලා. ඉතින් මේ කරන්නේ අපි දාන ගියර්ස් ඔක්කොම ඩබල් චෙක් කරනවා. අපේ නේතන් ඉන්නවා. නේතන් තමයි අපිට උදව් කරන්නේ. අපිට මොනවද මේ හානස් එක කොහොමද පාවිච්චි කරන්නේ, ඒ වගේම මේවා අපි අනිවාර්යෙන් දෙපාරක් චෙක් කරන්න ඕනේ ඔක්කොම හරියට ගිය අප් වෙලාද කියලා කියන කතාව දාම දැන් මේ අපි කතා කරන්නේ. බලමු අපි කොහොමද මේක නගින්නේ කියලා. ඔයාලා වේනවා ඇති. ඔල්ලා උඩට යන්න try කරනවා. ඕන් කියන්න ඕනේ දැන් අපි උඩට නගිනකොට ඔය නිල් පාට රූට් එක අපි ස්ටාර්ට් කරොත් අපි නිල් පාට ඒ වගේ විතරයි අපි පාවිච්චි කරන්න පුළුවන්. අර මම කහ පාට එක තිබ්බා. ඒ ඉතින් අපි දන්නේ නැති හින්දා තමයි එම කරේ. අපි යන්න ඕනේ ඒ අදාළ පාටට අනුව විතරයි. ඕන්න පේනවා ඇති මේ උඩට ගිහිල්ලා කූලෙක් ඉන්නවා. කූල මිරිකන්න ඕනේ. එතකොට තමයි ඒ රූට් එක අපි කරා කියලා තියෙන. නැත්නම් අන්තිමේටම තියෙන අයිටම් එක ඔය නිල් පාට අයිටම් එක අල්ලන්න ඕනේ. එතකොට තමයි ඔය රූට් එක අපි ඉවර කරා කියන්නේ. හැබැයි කොල්ලා දැන් මේ පල්ලෙහාට බැහැ ගන්න බැරුව ඉන්නේ. කොහොමද පල්ලෙහාට බහින්නේ කියලා ඉස්සෙල්ලා කලින් කිව්වේ නෑ. අපි උඩට ගිහිල්ලා ඊපස්සට පයින්න ඕනේ. ඒක තමයි ලොකුම සිද්ධිය. ගියාට මේ කකුල් දෙකත් එක්ක එවලනවා මේ ආපහු පයින්න මේ පිනවනේ. අන්න එහෙම පයින්න ඕනේ. ඕම නෙවෙයි තව ලස්සනට පයින්න ඕනේ. ඕක නිකන් ඉබේම පල්ලෙහාට එනවා. ඔයිස් මගේ ජීවිතේ පළවෙනි පාරට මං ගියේ මසල්ස් එහෙම රිදෙනවා. හැබැයි මාරම එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ වචන වලින් විස්තර කරන්න අමාරුයි. මේක මේ එන්ට්‍රි ලෙවල් එකේ ක්ලයිම්බ් එක මම කරේ. තව තියෙනවා. බලමු. දෙයියා. එයාක මං ඉන්නේ. So අපි නගින්නේ this 5.9. yeah. It's not entry level. Right? It's like high and entry. Oh. අමාරුම කොටස තමයි මේ ආපහු පිටිපස්සට බවුන්ස් වෙලා එන එක. මේ
උඩට ගියාට වඩා එන්න බය උඩට ගියාම එයි මීටර 50ක් නේ. මීටර 50ක ඉඳන් උඩට එන්න කිසිම මෙයක් නැතුව අපි අතාරිනවා තල්ලු කරන්න ඕනේ අපි. ඒක තමයි අමාරු. කකුල් මේ ක්‍රෑම්ප්ස් වගේ එනවා මේ ස්ට්‍රෙච් කරපො නැති හින්දා. උඩම හරියට යද්දි ඒ කියන්නේ අපි මෙතනනේ මේ හරියට වගේ යද්දි අත නිකන් පණ නැතුව යනවා වගේ පොඩි සිද්ධියක් වෙනවා. වදේනවා තාම ඉවර නැහැ. අපේ සබේ යනගිනවා ඊළඟට. ඔයාලට පේනව නේද මේ කහ පාට ලයින් නැත්නම් නිල් පාට ලයින් නැත් තියෙනවා කළු පාට ලයින් නැත්නම් ඔය ඔක්කොම එක එක ග්‍රේඩ්ස්. එතකොට අපි නගින්නේ 5.9 කියන ග්‍රේඩ් එකෙන් තමයි නගින්නේ. එතකොට මේක එන්ට්‍රි ලෙවල් නෙමෙයි. ටිකක් අමාරු එන්ට්‍රි ලෙවල් එකේ අන්තිම හරිය තියෙන එකක් තමයි අපි ඉස්සරෝම try කරන්නේ. කියන්නේ බිගිනර් ලෙවල් නෙමෙයි. You did it, man. Now you just have to come down. Push yourself down. Push. There we go. ඔන්නෝක තමයි අමාරුම කොටස. ඔය දැන් කරන්න හදන්නේ අර මම කලින් කිව්වා වගේ 5.9 නෙමෙයි 5.10 එකක්. ඒ කියන්නේ ඉන්ටර්මීඩියට් ලෙවල් එකේ ෆස්ට් ස්ටේජ් එකේ කරන්න යන්නේ. රතු පාට එකේ තමයි දිගටම යන්න ඕනේ. ටිකක් අමාරු වැඩක්. ජීවිතේ පළවෙනි වතාවට කරන හින්දා Yeah, good job, good job. Come on. අපි ආවා. ඔක දකින්න නැති වීඩියෝ ටික අපි ආවා බෑ කැමරට දිනේකට. එයි කියන්නේ මේක දැක්කම තේරෙන්නේ කියන්න ඕනේ මේ රෙස්ටුරන්ට් එකට ඇතුල් වෙන තැන ඉඳන් මේ හැමෝම මාර ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ අපි ආවම අපි හැමෝම අඳුරනවා වගේ අපිට අතවන්නනවා hina වෙලා තමයි කතා කරන්නේ. ඉස්සක් විතර අතවන්නලා ඔව් ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ අපි අර ගොඩක් අඳුරන ගොඩ කාලෙක ඉඳන් හම්බෙච්ච යාළුවෙක් වගේ. නේද? ඒ වගේ අතවන්නනවා hina වෙනවා මාර ෆ්‍රෙන්ඩ්ලි. ඒක වෙනම වයිබ් එකක් මේ අපේ ලංකාවේ ඉතින් ඕවා නැහැ. බලමු මොනවද රැයට කන්නේ කියලා. සුප් සම්තිං. ඔය දෙන්නේ සුකිනි දාපු වතුර සුකිනි තියෙනවා ලෙමන් තියෙනවා. ඔල්ලා ඔය බොන්නේ සුකිනි දාපු වතුර ටිකක්. ඉතින් මේ අපිට ඊළඟට ආපු කෑම එක පළවෙනි ඩිෂ් එක. ඔය කොහොම තමයි අපිට අයිටම් දාගන්න ඕනේ. නැද තියෙන රොසිය බාගෙන දාගන්න ඕනේ. යා පැත්තේ තිබ්බා රෝස් කරපු. And this is from out west. So this is made by Muslims. Traditionally. And you're supposed to they make their bread, their naan bread. They also නෝම තමයි අපිට දාගන්න තියෙන්නේ. දාගෙන පුරවගෙන කරන්න ඕන කන්න ඕන. ඔය දින සුපිරි නූඩ්ලස් එකක්. ඔය අතර අපි දැක්ක මේ පොඩි ළමෙක්ගේ බර්ත්ඩේ එකට එන්ටර්ටේන් කරනවා ඒගොල්ලොන්ව. මේ ඉන්නේ රෙස්ටුරන්ට් එකේ වැඩ කරන කෙනෙක්. එනවනේ මැජික් පෙන්වනවා ඒ ළමයට. කෑම නම් කෑම කොහොමද ළමයිද කෑම? සුපිරි කෑමක්. හරි අමාරු යන්නේ කාලා. ඔන්න එනං පළවෙනි දවසේ ඉවරයි. සුපිරි කෑමක් කාලා අපි ඉන්න හොටෙල් එකට යන්න යන්නේ. එහෙනම් අපි හම්බෙමු ඊළඟ දවසේ වීඩියෝ එකත් එක්ක.